හෝඩියේ පළමු අකුර විශ්වයේ ආරම්භයයි. පදේ තේරුම සියලුම අකුරු ආ අකුර මත පදනම් වේ. ඒ හා සමානව මෙම ලෝකේ ක්‍රියාත්මක වන්නේ මුල් දෙවියන් වන දෙවියන් මතය. ඇත්ත වශයෙන්ම එම පද්‍යයේ ගැඹුරු අර්ථය පැහැදිලි කිරීමට සරල කතාවක් මෙන්න. එක කාලෙක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් හිටියා. ඔහු දැවැන්ත බිතුසිතුවමක් නිර්මාණය කරමින් හිටියා. ඔහුට අවශ්‍ය වුණේ ඒ චිත්‍රයට වනාන්තර, කඳු, ගංගා, සතුන්, පක්ෂීන් සහ මිනිසුන් ඇතුළු ලෝකේ සියලුම අංග ඇතුළත් කරන්න. ඔහු චිත්‍ර ඇඳීමට පෙර ඔහු තම පළතේ මූලික වර්ණ 3ක් පමණක් ගත්තා. නිල්, රතු සහ කහ. ඔහුගේ ගෝලයෙක් මේ දෙක පුදුමයට පත්විය. ගුරුතුමනි, මේ සිතුම සඳහා ඔබට කොළ, දම්, තැඹිලි සහ දුඹුරු යන වර්ණ 100 ගණනක් අවශ්‍ය නැද්ද? ඔබ වර්ණ 3ක් පමණක් ගත්තේ ඇයි? ඔහු ඇසුවා. චිත්‍ර ශිල්පියා සිනාසෙමින් මෙසේ පැවසිය. පුතේ, මේ මූලික වර්ණ 3 අනෙක් සීලුම වර්ණවල මවයි. මේ 3 නිවැරදි අනුපාතයට මිශ්‍ර කිරීමෙන් මට අවශ්‍ය ඕනෑම වර්ණයක් නිර්මාණය කළ හැකියි. ඔහු පැවසූ පරිදි ඔහු අපූර්ව කුලපැහැයක් නිර්මාණය කිරීමට නිල් සහ කහ මිශ්‍ර කළේය. ඔහු රතු සහ නිල් මිශ්‍ර කර ලස්සන දම් පැහැයක් නිර්මාණය කළේය. මේ ආකාරයෙන් ඔහු එම මූලික වර්ණ තුනෙන් නව වර්ණ 100 ගණනක් නිර්මාණය කර දැවැන්ත සිතුම පින්තාරු කිරීම අවසන් කළේය. සිතුම විස්මයජනක විය. එහි ඇති සෑම වස්තුවකටම අද්විතීය වර්ණයක් තිබුණි. නමුත් ඒ සියලු වර්ණ පැමිණියේ ඒ මූලික වර්ණ තුනෙන්. කතාවේ සදාචාරය. මෙම කතාවේ මූලික වර්ණ 3මෙන් අකුර සහ ආදි භගවාන් එක සමාන වේ. සිතුවමේ ඇති වර්ණ 100 ගණනක් ලෝකයේ බිලියන ගණනක් ජීවීන් සහ වස්තුන් නියෝජනය කරයි. ඒ සියලු වර්ණ සඳහා පදනම වූ මූලික වර්ණ 3මෙන් අකුර දෙමළ භාෂාවේ සියලුම අකුරු සඳහා පදනම වේ. ඒ හා සමානව තිරුවල්ලුවර් මෙම කුරාල් හරහා පැහැදිලි කරන දර්ශනය නම් ආදි භගවාන් දෙවියන් මේ ලෝකයේ සියලුම ජීවීන් සහ නිර්මාණ සඳහා මූල හේතුව සහ පදනම බවයි. එක කතාවක් හෝ නවෝත්පාදනයක් අතපසු නොකරන්න. අදම සබ්ස්ක්‍රයිබ් කරන්න.